මත්ද්‍රව්‍ය භාවිතය හා ගැටලුව කියන්නේ සමස්ත ලෝකයේම වගේම ශ්‍රී ලංකාව විදියට අපේ රට මුහුණ දීලා තියෙන අභියෝගයක් ගැටලුවක්. මේ සඳහා ජාතික තලයේ වැඩසටහනක් විදියට රාජ්‍යයකට වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්තව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඒ වගේම මේ ජාතික වැඩසටහන කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? නිවාරණය මේ වැඩසටහන ඇතුලේ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අද අපි සාකච්ඡාවට ගන්නවා. අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න අධ්‍යාපන නිලධාරීතුමියගෙන් අපි අහන්න කැමති රටක් විදිහට ශ්‍රම බලකාය දැවැන්ත ගැටලුවකට මුහුණ දීලා තිබුණොත් රටක් විදිහට සංවර්ධනය කරා අපිට ළඟා වෙන්න අපහසුයි. රටම එකට වැඩසටහන තුල මත්ද්‍රව්‍ය නිවාරණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔබතුමියගේ අදහස් අපි දැනගන්න කැමතියි. ඔව් චාමිලි මහත්මිය, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම විෂ මත්ද්‍රව්‍ය මුලින්ම උපුටා දැමීමේ ජාතික මෙහෙයුම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක පැවැත්වුණා. එතකොට මේ ක්‍රියාදාමය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ වගකීම් සහගත විදියට ක්‍රියාත්මක කිරීමේ එය ඵලදායී තත්වයෙන් ක්‍රියාත්මක කිරීමේ වගකීම අප වෙත පැවැත්ලා තියෙනවා. එහි කොටස්කරුවෙක් විදියට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් සුවිශේෂී කාර්යභාරයන් කොටසක් ඉෂ්ට සිද්ධ කරනවා. එහිදී ප්‍රධාන වශයෙන්ම ජාතික සභාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණාට පස්සේ අනුකමිටු 5ක් ඔස්සේ මේ ක්‍රියාන්විතය ක්‍රියාත්මක වෙනවා. ඒක එකක් තමයි අපි දන්නවා ආගමික ප්‍රජාව ඒකාබද්ධ කරගෙන ඔවුන්ගේ නිවාරණ අදහස් පණිවිඩ සමාජගත කිරීම අතිශය වැදගත් වෙනවා. ඔවුන්ගේ දායකත්වය මේ සඳහා ලබාගෙන තියෙනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන පොලිසිය, ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ඒ රාජ්‍ය ආයතන මත්ද්‍රව්‍ය ඉල්ලුම සැපයුම අවම කිරීම සම්බන්ධ කටයුතු යම්කිසි විධිමත් ක්‍රියාදාමයක් ඔස්සේ සිද්ධ කරම මේ වෙද්දී අපිට හැම විදියකින්ම මාධ්‍ය ඔස්සේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අහන්නට දකින්නට ලැබෙනවා. ඒ වගේම තවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රමුඛ වෙච්ච කාරණාවක් තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ප්‍රතිකාර හා පුනරුත්ථාපන ගත කරන්න අවශ්‍ය වැඩපිළිවෙලේ මූලිකත්වය අරගෙන කටයුතු කරනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය. එතකොට අපි සතුවර තියෙන ප්‍රතිකාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රතිකාර පුනරුත්ථාපන ක්‍රියාවලිය සිද්ධ කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ඒ වගේම පුනරුත්ථාපන කාර්යාංශය මේ සඳහා මූලික විධිමත් වැඩපිළිවෙලක් වගකීමක් අරගෙන ක්‍රියාත්මක වෙනවා. එහිදී අපේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට අමතරව ප්‍රජා කඳවුරු, ඒ වගේම ගොඩ වැදීමේ මධ්‍යස්ථාන වගේ වෙනත් ප්‍රතිකාර ක්‍රමවේදයන් මේ වෙද්දී අඳුන්වලා දීලා ඒ ක්‍රියාදාමය ඉදිරියට සිද්ධ කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම තවත් කාරණාවක් තමයි අනිත් අනුකමිටුවක් විදියට මහජන නියෝජිතයන් එකතු වෙලා බහුජන අනුකමිටුවක් විදියට මේ ප්‍රජාව බලගැන්වීමේ ක්‍රියාවලිය සිද්ධ කරන අතර තවත් සුවිශේෂී අනුකමිටුවක් විදියට මාධ්‍ය අනුකමිටුව ක්‍රියාත්මක වෙනවා. මාධ්‍ය ආයතන මේ විෂ මත්ද්‍රව්‍ය මුලින් පුටා දැමීමේ ක්‍රියාන්විතය යම් විධිමත් ක්‍රමවේදයකට හැඩගැස්වීමේ බලවේගයක් විදියට මේ පණිවිඩය සමාජගත කරලා මහජනතාව බලගන්වලා මේ පණිවිඩය සමාජයට දෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කරමින් සිද්ධ කරගෙන යනවා. මේ විදිහට අනුකමිටු 5ක් ඔස්සේ මේ ක්‍රියාන්විතය සිද්ධ කරගෙන යද්දී ඒ වගේම මේ ක්‍රියාන්විතය රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මෙහෙයුම් සභාව, ඒ වගේම ප්‍රාදේශීය මෙහෙයුම් සභාව සහ ගම් මට්ටමේ වසම් මට්ටමේ තින මහජන සම්බන්ධීකරණ කමිටු හරහා ක්‍රියාත්මක වන මෙහෙයුම් සභාව ඔස්සේ ප්‍රජා බලගැන්වීම සිද්ධ කරනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් ඉවත් වෙනු කියන තේමාව පෙරදරි කරගෙන ජාවාරම්කරුවන්ගේ බලය වෙනුවට මහජනතාවගේ බලය දිරිගැන්වීම,
ඒ කියන්නේ දැන් සමහර වෙලාවට මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණාවක් දුරකථන ඇමතුමක් දෙන්න සමහරලාට මේවා විකුණන අය ජාවාරම් කරන අය පිළිබඳ පණිවිඩ ලබා දෙන්න තියෙන අවකාශ ඒ පිළිබඳ තියෙන විශ්වසනීයත්වය සම්බන්ධ ගැටලු පහුගිය කාලයක් පුරාවටම අපට අත්දකින්නට ලැබුණා. මේ කාරණාව වෙනස් කරමින් විශ්වසනීයත්වය සුරකිමින් මේ ජනතාවට මේ ප්‍රශ්නය පිළිබඳව බොහොම විවෘතව මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් විදිහේ වටපිටාවක් ඇති කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ ක්‍රියාදාමය ඇතුලේ අපි නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ විදියට මේ සමස්ත ක්‍රියාවලිය ඇතුලේ නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහන් කියන එක සිද්ධ කරමින් යනවා. එතකොට ආගමික නායකයන් එකතු කරගන්න වැඩසටහන් වලදී ඒ වගේම මාධ්‍යපාදක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල ප්‍රතිකාර ක්‍රමවේදයන් අවසානයේ වුන් සමාජගත කිරීම වලදී අවශ්‍ය අනිකුත් දැනුවත් කිරීම සඳහා ආදී වශයෙන් නිවාරක අධ්‍යාපන අංශයේ තියෙන මේ දැනුවත් කිරීම කියන කාරණාව ඇතුලේ අපිට කරන්න පුළුවන් සියලුම සේවය මේ වෙද්දී අපි ලබා දෙනවා මේ රටම එකට කියන මේ ක්‍රියාන්විතය වෙනුවෙන්.